දන්නවද ඩයල් එක මට මුකුත් කියන්නේ නැත්තේ කියලා? දන්නවද කවුද කියලා? එයාලා ඔක්කොම පැඩිගිරි මන් දන්නේ නැහැ. මගේ නන්දගේ පුතාගේ යාළුවා. එයාගේ සබ්බ සකමනා පැඩිගිරි ඔක්කොම මන් දන්නවා. ඩිග්‍රී එකක් නැති උන්ගේ උඹලා ඉගෙන ගන්න මෙතන ඉන්නවනම් පොඩ්ඩක් ඉගෙන ගන්න එකකින් ඉගෙන ගන්න. කසාද බඳින්න ඉස්සලා ළමයි ඉන්නවද පුතේ? එනවා වෙනක් හරි කේස් එකක්. කසාද බඳ මාස 5කින් විතර ළමයි ඉන්නවා ඒත් තව කේස් එකක්. බැක්ටීරියා සීන් එක. අධික වර්ධන වේගයත් එක්ක ප්‍රජනන ශීඝ්‍රතාව. එහෙම වෙච්ච ICD ගුරුවරු ඉන්න ලංකාවේ. හා. නන්දලා මාස 5 ළමයි ICD ගුරුවරු ඉන්න ලංකාවේ. ඒ කියන්නේ ICD ඉක්මනින් උගන්වනවා. එහෙම. ඒ කියන්නේ ලොකු පොරවල් කියලා පෙන්නනවා. පෞද්ගලික ජීවිතේ තුච්චයි. ඔය කියන නරකයි. ඔව් කියන දැන් මේ වෙලාව. අපි අවශ්‍ය ගත්තොත් නිකන් සත අවශ්‍ය ගත්තා වගේ තමයි. මම නෑ වඩනේ අපි ගමු. මොකද කියලා මට මේ නිකන් අර ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයෙන් ලොකු ශීඝ්‍රතාවයක් මතක් වුණා. එන්නේ නේ ඒ වඩනේ. තප්පර 10කට පස්සේ මේකයි හැමදාම මම වරේ කියන්න. තමන්ගේ හේ පොල් පරාව තියාගෙන අනුන්ගේ හේ තයි පොල් කෙඳි හොයන්න යන්න එපා. ඒ වුණොත් වෙන මාර විනාශයක්. තා එක්කෙනෙක් තව ටික දවසකින් වෙනවා. හරි රෙදි ගලව ගන්න හදන්නේ. අපි දන්න ගොඩාක් ඒවා තියෙන එළියට දාලා නෑ තාම. දාන්න හිතෙන්නේ නෑ මොකද අපි ටියුෂන් ගුරුවරු ඉඳලා ගුරු වෘත්තියේ තියෙන ගෞරවය අපි ගාව තියෙනවා. නැත්නම් අපි නිකන් එක එකකාර මඩ ගන්න එක එක තුප්පයි නෙමෙයි. එළියට දාත දැන් මො රෙදි ගලවන්න යන්න ඉන්න ටියුෂන් එක. ආරෝග්‍ය උපාධියක් ගන්න නැතුව IT උගන්නන ගුරුවරයෙක් ඉන්නේ. කැම්පස් යන ළමයින්ට ඩිග්‍රී ගන්න ඩිග්‍රියක්වත් නැති ගුරුවරයෙක් IT උගන්නන්න. ඔයා මං ඉගෙන ගන්නවා. ඔයා කැමතිද ඒ SFT ඉගෙන ගන්න ඕනේ ගණන් පාස් එකකින්. මොකද කියන්නේ? උසස් පොඩි එකකින් ඒ ලෙවල් ඉගෙන කැමතිද? අනේ වගේ දැක්කම මේ ඉන්නේ. කැම්පස් ගිහලා ඩිග්‍රී ගන්න ඉන්න ළමයින්ට උගන්වන්නේ කැම්පස් එකේ ඩිග්‍රියක්වත් නැති ගුරුවරයෙක් ICT. එමුණා හරි සනීප. අපිට තමයි දොඩම් දොඩම් කිය කියේ. අපි දොඩම් නෙමෙයි අපලුයි ස්ට්‍රොබෙරි ඔක්කොම පෙන්වලා ඉන්නේ. දන්නවද කවුද කියලා? අදිට මේක ලියනවා. එක බලන් ඉන්න. එන්න. නැත්නම් මේ දවස්වල බානුන්සර් බුදුම වදයක් දෙන්නේ. ඌ තමයි. ඒ දන්නවද ඩයල් එක මට මුකුත් කියන්නේ නැත්තේ කියලා? එයාලා ඔක්කොම පැඩිගිරි මන් දන්නේ නැහැ. මගේ නන්දගේ පුතාගේ යාළුවා. එයාගේ සබ්බ සකමනා පැඩිගිරි ඔක්කොම මන් දන්නවා. මං කට හරි ඒක මට මුකුත් කියන්නේ අවශ්‍ය ගන්නෑ. දැන් අවශ්‍ය ගන්න මොකද? ඔව්. අපිට කියන්නේ අනුන්ගේ ප්‍රතිඵල තමන්ගේ වගේ ගහලා. බොරු කම්පුරිය. එදි ගලවන්න. පාදියක් ගන්න නෑ බං. ඩිග්‍රිය දාලා ඔබගේ කැම්පස් යන පාගේ ළමයින්ට කියන්නේ ඒකයි. මොනවද ගාගියනේ? එක මොනවද කියත් කැම්පස් යන පා කියලා. හරි ඒ මොකුත් දාලා කැම්පස් බලන්න. කැම්පස් කියලා අලබෙච්චෝ ඩිග්‍රී දාලා ආවට පස්සේ ඒක තමයි කියන්නේ කැම්පස් යන පා. ඩිග්‍රියක් නැති උන්ගේ උඹලා ඉගෙන ගන්න බෑ මෙතන ඉන්නවනම් පොඩක් ඉගෙන ගන්න එකකින් ඉගෙන ගන්න. නිකන් එක එක හාල් පාරුවකින් ඉගෙන ගන්න බෑ. ඩිග්‍රීත් නැතු උගන්නන මිනිස්සු බාහිර පම්පෝර දැක්කම අපිට හිල් 9ක් මදි hina වෙන්න. තව එකක් හදාගෙන hina වෙන්න. අත්ත කතාව ඒක. කොහොමද කියන්න ඕනේ? බරව කියන්න ඕනේ. ඒ වරෙලා. නැත්නම් මේ දවස්වල මාර TikTok මේනියාවක් තියෙනවා. පුදුම සාගතික බානුසරි ප්‍රතිඵලවලට ගහනවා. ඒ සුදු